ඒ 8ක් ගත්ත කට්ටිය ඇති ඒ 7ක් ඒ 6ක් ඒ 5ක් කොහොමම ඉන්නවා. එතකොට ඒ එක එක කණ්ඩායම් වලට දැන් කණ්ඩායම් දෙකකට බෙදලා වෙනම කියනවා නම් එක එක ප්‍රතිඵල ගත්ත කට්ටිය ඉන්නවනේ. ඒ එක එක ප්‍රතිඵල ඇතුලේ එක එක ස්ටෝරීස් තියෙනවා. කියන්නේ දැන් ඒ 9ක් ගත්ත මිනිස්සයා ඒ 9 ගන්නේ නිකම්ම නෙමෙයි. ඉතින් යම් කැපකිරීමක් තියෙනවා ඒකට. අනිවාර්යක විභාගයක්. ඊට පස්සේ රිසර්ච් ටිකක් ඒ 9ක් නැතුව ඊට වඩා අඩු ප්‍රතිඵලයක් ගත්ත මිනිස්සයා ඒ ප්‍රතිඵලය ඇතුලේ ආ ඒ වැඩ කරපු විදිහ එක අතකට සංකේතවත් වෙනවා. ඒ කියන්නේ හිතන්නකෝ සමහර විට සමහරට මෙහෙම වෙන්න පුළුවන්. දැන් සමහරට එයා ඉස්කෝලේ කාලේ එන ස්පෝර්ට් එකක් කරලා මොනවා හරි ලොකු මොනවා හරි වෙන වැඩක් කරලා වෙන්න පුළුවන්. එතකොට එහෙම නම් ඒ එතන යාවු ඒ 9 නොවන ප්‍රතිඵලය ප්‍රශ්නයක් නැහැ. හැබැයි එහෙම නැත්තම් හිතන්නකෝ වෙන මොකක් හරි ප්‍රධාන නැෂනල් ලෙවල් එකේ ස්පෝර්ට් එකක් හරි මොනවා හරි එහෙම කරෙත් නැත්තම් මොනවා හරි විශේෂ දෙයකට යොමු වෙලා හිටියේ නැත්තම් ඒතර එහෙම නැතුව මෙතන ආපු රිසල්ට් එක සාමාන්‍යයෙන් අපි හිතමුකෝ ඒ 9 නොවන ප්‍රතිඵලයක් නම් අපි හිතමු ඒකත් කමන්නේ අපි හිතමු මොනවා හරි මැද්ද ප්‍රතිඵලයක් නම් එතකොට ඒකෙන් කියවෙන්නේ ඔයා දක්ෂ නැහැ කියලා නෙමෙයි. හැබැයි ඒකෙන් කියනවා වගේ පැහැදිලිව ඔයාගේ වායේ වැඩ කරපු කාලය ඇතුළේ ඔයාගේ උපරිමය ඔයා දින නැහැ කියන එක. හරි? උපරිමය දින නැහැ කියන එක. හැබැයි ඕක A level වලට ඔය O level ප්‍රතිඵල A level වලට සම්බන්ධයක් නැහැ. හැබැයි සම්බන්ධයක් නැහැ කිව්වට මෙන්න මෙහෙම සිද්ධියක් තියෙනවා. ඒ 9 ගත්ත ළමයෙක්ට පැහැදිලිව වැඩිපුර ලීඩ් එකක් තියෙනවා මේක ඇතුළේදී. හේතුව එයා මැත්ස් සයන්ස් එහෙම ටිකක් හොඳට බලලා වැඩ කරලා තියෙනවා එක එකක්. එයාට මැත්ස් කන්සෙප්ට්ස් ගැන අවබෝධයක් තියෙනවා. මැත්ස් මතකයි. එතකොට ඒක ෆිසික්ස් වලට වටිනවා, මැත්ස් වලට වටිනවා. සයන්ස් කන්සෙප්ට් ගැන අවබෝධයක් තියෙන එක මතකයි. ඒක වාසිය එයාට. මැත්ස් වලට සයන්ස් වලට ඒ තියෙනවා. සහ ඒ 9ක් තියෙනවා නම් මොකද මම මේ 9ක් කියලා කියන්නේ දැන් ඒතර ඔයාලට හිතෙන්න පුළුවන් ඒතර බුද්ධ ආගම ඉතිහාසය වගේ සබ්ජෙක්ට් වලට ඒකක් ගන්න එක මේකට වැඩක් නැහැ නේද කියන්නේ. ඒ වුණාම එහෙමයි. ඒ 9 ගන්න ළමයා ඒ 9ක් ගනිද්දී එයාගේ කාලසටහන යම් විදිහකට පිළිවෙලක් කරගෙන තියෙනවා යම් අන්තිම කාලේ හරි. අඩුම ගන්න. අන්තිම කාලේ පිළිවෙලකට වැඩක් කරලා තියෙනවා. ඒතර එයා ඒ පිළිවෙල කියන එක දන්නවා. ඒතර ඒක එයාට වාසියක් තියෙනවා. ඒතර ඒ 9 ගන්න කෙනෙක්ට තියෙන වාසි දෙකක් තියෙනවා. එකක් තමයි එයාට මැත්ස් වලට සයන්ස් වලට එකක් තිබීම. ඒකෙන් තියෙන ෆන්ඩමෙන්ටල් නොලෙජ් එක හොඳ වීම. දෙවෙනි කාරණාව එයා අන්තිම කාලේ හරි පිළිවෙලකට වැඩක් කරන්න පුරුද්දක් හදාගෙන තිබීම. ඔය කාරණා දෙක. එතකොට එයාට පැහැදිලිව ඒ ලෙවල් කරන කාලේ වාසියක් තියෙනවා. ඒ ලෙවල් මුල් කාලෙදිම එයාට වාසියක් තියෙනවා. එයාට ඒ 9 තිබීම අර සාධක මත. ඒතකොට ඒ 9ක් නැති කෙනෙක්ට ඒක අවාසියක් විදිහට බලපානවා මුලින්ම. එතකොට මොකද්ද ඒ ලෙවල් වලදී කරන්න ඕනේ? ඕන තරම් ඒ ලෙවල් වලදී අපි දැකලා තියෙනවා. අල්ල මෙතෙන්ට ඇවිල්ලා මේ O level ඒ 9ක් දාලා මෙතෙන්ට ඇවිල්ලා A level A3 දාන ළමයිනුත් ඉන්නවා. A level F3 දාන ළමයිනුත් ඉන්නවා. පැහැදිලිවම හරිද? බොරුවට කියනවා නෙමෙයි. කෙලින්ම සම්පූර්ණ සත්‍ය A9 දාලා ඇවිල්ලා F3 දාන ළමයිනුත් ඉන්නවා. A9 දාලා ඇවිල්ලා A3 දාන ළමයිනුත් ඉන්නවා. ඒ වගේම A9 නොවන රිසල්ට්ස් තියෙනවානේ A1යි B2යි එහෙම තියෙනවානේ. ඒ වගේ රිසල්ට් එකක් දාලා ඇවිල්ලා A3 දාන ළමයිනුත් ඉන්නවා. F3 දාන ළමයිනුත් ඉන්නවා. එහෙනම් ප්‍රධාන කතන්දරය තමයි O level ප්‍රතිඵලය A level වලට අදාළ නැහැ. හැබැයි A9 දාන කෙනාට පොඩි වාසියක් තියෙනවා. එයාගේ හැබිට් එක හොඳයි. එයාගේ මැත් සයන්ස් හොඳයි. යම් ආකාරයකට එයාගේ පුරුද්ද හොඳයි. මැත් සයන්ස් හොඳයි. එතකොට මේ රිසල්ට් එක ඔයා O level වලින් ගත්තා නම් එතකොට ඔයා ඒ ගැම්ම ඒ හැබිට් එක විශේෂයෙන් ඒ පුරුදු දිගටම තියාගෙන යන්න ඕනේ. මේකෙදි මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ. මේ රිසල්ට් එක ආවා කියලා හිතන්න එපා. මේක ගත්ත හින්දා මේක ගන්න එක ලේසි වෙයි කියලා. එහෙම එකක් නම් පොඩ්ඩක්වත් නැහැ. හරි. මේ රිසල්ට් එක ආපුවාම සමහරට හිතෙන්න පුළුවන් මේ A9ක් ගත්ත නිසා A3ක් ගන්න එක පට්ටම ගේමක් නැති වෙයි. ඒක එච්චර දෙයක් නැහැ කියලා. ඒක හිතන්න එපා. ඒ නිසා මේක ආවට පස්සේ උපරිමයට ඔය හැබිට් එක දිගටම තියාගන්න බලන්න. ඔය පුරුදු වැඩ කිරීමේ පුරුදු තියාගන්න බලන්න. දිගටම අර ඔයා පැරද්ද කියන්නේ ඔයා දිනුවා කියන එක ඔලුවට ගන්න නැතුව වැඩ කරගෙන යන්න. එතකොට හරි. මේ රිසල්ට් එක ආපුවම එතකොට මෙයාට ඒක කතන්දරේ. මේ රිසල්ට් එක ආපු ළමයාට ඒ කියන්නේ Tamanට සාධනීය නැති රිසල්ට් එකක් ආපු ළමයාට එයාට තියෙන වාසියක් තියෙනවා. එයාට තියෙන වාසිය තමයි එයාට තියෙන පොඩි පරාජිත හැඟීමක්. පොඩි පරාජිත හැඟීමක් තියෙනවා. අනිත් කට්ටිය වටේ ඉන්න මිනිස්සුන්ට ඊට වඩා හොඳ රිසල්ට් එකක් තියෙනවා. වටේ ඉන්න කට්ටිය ඊට වඩා හොඳ රිසල්ට් එකක් දාලා තියෙනවා. ඒතකොට එයාට තියෙන පොඩි පරාජිත හැඟීමක්. ඒ පරාජිත හැඟීම මාර වාසියේ. අර පොඩ්ඩක් නිකන් අර තමන් එකපාරක් පොඩ්ඩක් වැඩේ වැටිලානේ තියෙන්නේ දැන්. ටිකක් සාපේක්ෂව සමහරුන්ට එන මේ තියෙනවා.
යාළුවන්ට ඒ 9 තියෙනවා. අපිට ඒ 9 නැහැ. ඒතකොට පොඩි පරාජිත හැඟීමක් තියෙනවා. ඒ හැඟීම වාසි. ඒ හැඟීම දෙපැත්තකට ගන්න පුළුවන්. කෙනෙක්ට ඒ පරාජිත හැඟීම අරගෙන ගියන්න පුළුවන්. හරි මේ පාර අවුල් එහෙනම් මට අනිත් කට්ටියට තරම්වත් බැරි වෙයි ඒ ලෙවල් හොඳට කරගන්න. මට ඒ තරම් හොඳට ඕ ලෙවලුත් කරගන්න බැරි වුණා. ඒ නිසා මම මේක හරියන්නේ ගන්න නැති වෙයි කියලා හිතන්න පුළුවන්. හැබැයි යම් කෙනෙක්ට ඒ පරාජිත හැඟීම අරගෙන හරි මට ඕ ලෙවල් වලදී බැරි වුණා. සුපිරිම රිසල්ට් එකක් දාන්න ඒ ලෙවල් වල මම අයිලන්ඩ් රෑන්ක් එකක් දාලා ඉවර කරනවා කියලා ගැම්මක් ගන්න පුළුවන් ඒක. ඕ ලෙවල් වලදී මම බලාපොරොත්තු වෙච්ච නැති විදිහට වැඩේ පොඩ්ඩක් අවුල් වුණා. ඒ ලෙවල් වලදී අයිලන්ඩ් රෑන්ක් එකක් දාලා ඉවර කරනවා කියලා ටාගට් එකක් ඔලුවට ගන්නත් පුළුවන්. ඒ නිසා මෙයාට තියෙන වාසි වෙනයි මෙයාටත් තියෙන වාසි වෙනයි. මෙයාට තියෙන වාසි පුරුදු හොඳයි මැත් සයන්ස් හොඳයි. මෙයාට තියෙන වාසි පරාජිත හැඟීමක් තියෙනවා. එතකොට වැඩ කරන්න හිතෙනවා. ඒ කියන්නේ කෙනෙක් ඒක ගැම්මක් විදිහට උඩට ගත්තොත් එහෙම අර ලෝකේ තියෙන ප්‍රබල හොඳ නිර්මාණ ගොඩක් ඒවා බිහි වෙලා තියෙන එක පරාජයකින් පස්සේ ප්‍රබල රටවල් උනත් නිර්මාණය වෙලා තියෙන එකපාරක් නිකන් වැඩේ අප්සෙට් වුණාට පස්සේ දැන් අපි හිතමුකෝ ජපානයේ වගේ රටවල් උනත් නිර්මාණය වෙලා තියෙන හොඳට සුන්නත් දූලි වෙලා ගියාට පස්සේ ඒතර මිනිස්සු ගන්නවා ගැම්මක්. අර එහෙම වැටුණාට පස්සේ ගැම්මක් ගන්නවා දෙන්නම් වැඩේ කියලා. හරිද? එහෙම මම ඕන තරම් දැකලා තියෙනවා අර O level රිසල්ට්ස් අවුල් වෙලා ඒකෙන් ගැම්මක් අරගෙන A level වල සුපිරි රිසල්ට් එකකට ගිහපු කට්ටිය. ඒ හින්දා එහෙම ගැම්මක් තියෙන එක තමයි මෙයාට තියෙන වාසිය. මෙයාට තියෙන වාසිය මම කලින් කිව්ව එක. ඒ නිසා දෙආකාරයේ ළමයින්ටම වාසි තියෙනවා. A level තමයි ගේම් එක. මොකද අපි A level රිසල්ට් එක දැන් CV එකක් ගත්තත් ප්‍රොෆෙෂනල් CV එකක් ගත්තාම ඒක නවා තව ජීවිතේ තව අවුරුදු 10ක් පිටිපස්සේ හිතුවාම අන්තිමට වැදගත් වෙන්නේ වගේ A level රිසල්ට් එක O level රිසල්ට් එකවත් ඊට කලින් රිසල්ට් එකවත් මොකක්වත් නෙවෙයි. ඒ හින්දා CV එකකදී අන්තිමට බලන්න A level රිසල්ට් එක. A level වලට A3යි නම් A level වල අයිලන්ඩ් රෑන්ක් එකක් නම් තියෙන්නේ. ඒතකොට කවුරුවත් අහන්නේ නැහැ වගේ O level රිසල්ට් එක මොකද්ද කියලාත්. ඒ නිසා සමහරට O level A9ක් දාලා A level F3ක් දැම්මොත් වගේ මේ A9නුත් වැඩක් නැති වෙලා යනවා. O level අවුල් රිසල්ට් එකක් දැම්මොත් මේ A9නුත් වැඩක් නැති වෙලා යනවා. ඒත් අන්තිමට හැමෝම බලන්නේ A level රිසල්ට් එක විතරයි. ඒ වගේම O level අවුල් රිසල්ට් එකක් දාලා A level A3ක් දැම්මොත් වගේ මේ O level රිසල්ට් එකක් සම්පූර්ණයෙන්ම අවලංගුයි. ඒකේ වැඩක් නැහැ. හැමෝම බලන්නේ අන්තිමට මෙන්න මේ අකුර දිහා. අන්තිමට බලන්නේ කොහොමද වැඩේ ඉවර කරලා තියෙන්නේ කියලා. කවුරුවත් බලන්නේ නැහැ. රේ දැන් පාසල් ජීවිතය කියන එක ඉවර වෙන්නේ මේ A level වලින්නේ. පාසල් ජීවිතය ඉවර වෙන්නේ O level වලින් නෙමෙයිනේ. ඒතර රේස් එකක් ගත්තොත් ඒ රේස් එක ඉවර වෙන තැනදී දිනලා තියෙන්නේ කවුද කියලා බලනවා මිස මැද්දේදී දිනලා තියෙන්නේ කවුද කියලා කවුරුවත් බලන්නේ නැහැ. රේස් එක ඉවර කරන තැනදී කියන්නේ A level කියන කඩයිමේදී කවුද දිනලා තියෙන්නේ කියලා බලන එක තමයි කරන්නේ. ඒතරේ සමහරට යා මැද්දේදී එච්චර හොඳ තැනක නොඉන්න පුළුවන්. හැබැයි ඉවර කරද්දී ඊටාම හොඳ තැනක ඉන්නවා නම් ඔන්න එයා ඊටාම දක්ෂයෙක් විදිහට මැනෙනවා. සමහරට යා මැද්දේදී හොඳ තැනක ඉන්න පුළුවන්. ඉවර කරද්දී යා හොඳ තැනක ඉන්නේ නැත්නම් එයා අදක්ෂයෙක් විදිහට මැනෙනවා. ඒ නිසා මේක මැද්දක් විතරයි. මේක තමයි රේස් එක ඉවර වෙන තැන. ඒ හින්දා ඔය දේවල් ටික පොඩ්ඩක් ඔළුවේ තියාගෙන පිළිවෙලකට සූක්ෂම වැඩ කරගෙන යන්න. හරි. මීටරෙන් වැඩ කරන්න. දැන් අද එනවා කියන එකම හොඳයි. හරි. අද ෆිසිකලි අටෙන්ඩ් වෙන ඔන්ලයින් ලයිව් එකේ ඉන්න ළමයි ඉතින් හොඳයි. මොකද සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට අද උදේට ළමයි එළියට බහලා එන්න තීරණය කරන්නේ නැහැ හොඳ රිසල්ට්ස් තිබ්බත් නැතුව තිබ්බත්. හේතුව එකක් හොඳ රිසල්ට්ස් තිබ්බොත් සතුටට එන්නේ නැහැ. නරක රිසල්ට්ස් තිබ්බොත් දුකට එන්නේ නැහැ. හරිද? එහෙනම් අද ඇවිල්ලා මෙහෙම එනවා ෆිසිකලි අටෙන්ඩ් වෙනවා කියන්නේ ඔයා ටිකක් ફોකස් මිනිස්සෙක්. ඔයාගේ වැඩේ ගැන ඔයා ફોකස් මිනිස්සෙක්. ඒක වටිනවා. ඒව තමයි ඊළඟට වටින්නේ. ඔය ඊයර 12ට විතර රිසල්ට්ස් ඇවිල්ලා අද උදේ පොඩ O level ගුරුවරුන්ට කතා කරන්න යනවා. සතුට සමරනවා, දුක සමරනවා. අද ඇටෙන්ඩ් වෙලා අද නෑ දවිෂි මං ඒ හරි එක හරි රිසල්ට් එක හරි මං අද දවිෂික ඉගෙන ගන්නවා කියලා ගැම්මක් එනවා කියනවා. මෙතන ඉන්න සෙට් එකෙන් ඉන්න ફોකස් මිනිස්සෙක්. හොඳ ફોකස් එකක් තියෙන මිනිස්සෙක්. හරිද? ඒ ලෙවල් වලට වැදගත් වෙන්නේ අන්න ඒ වගේ ස්කිල්ස්. ඔන්ලයින් ළමයිනුත් එහෙමයි. ෆිසිකල් ළමයිනුත් එහෙමයි. එතකොට මේ ફોකස් එක තමයි වැදගත් වෙන්නේ ඒ ලෙවල් වලට. හරි? ඔයාට වැඩේට තියෙන ඔයා අතරමැද්දදී ඔයාට එන ඩිස්ට්‍රැක්ෂන්ස් ටික ඔලුවට ගන්න නැති එක. මොකද ඒ ලෙවල් අවුරුදු දෙක ඇතුලේ ගොඩක් ලොකු ඩිස්ට්‍රැක්ෂන්ස් ටිකක් සෙට් වෙනවා. ඒ කියන්නේ වගේ ඔළුවේ හෙට මෙහෙට යන විදිය දේවල් ටිකක් සෙට් වෙනවා අනිවාර්යෙන් මේ කාලය ඇතුලේ. ඒ තැන් වලදී නෑ මගේ වැඩේ ඒ ලෙවල් කරන එක. මගේ වැඩේ මේ ටික කරන එක කියලා ඔළුවට ගන්න එක තමයි වැදගත්ම කරනවා. හරි? ඒ හින්දා පුළුවන් තරම් ඒ ලෙවල්දී වැඩ කරන්න. දැන් දෛශික පටන් ගන්නවත් එක්ක අපි මේ දෛශික පටන් ගත්තා. දෛශික කරගෙන යනවත් එක්ක හෝම්වර්ක් ඩිස්කෂන් තියෙනවා. මේකදී පට්ට අමාරු ගණන් සෙට් වෙනවා. ඒ අමාරු ගණන් හදන්න ගිහිල්ලා වරදිනවා ඔයාලා. වැරදිලා ඒවා ඉගෙන ගන්නවා. දැන් අර මිනුම් මේක හමානවා වගේ නෙමෙයි. ඒවැදී ඉච්චර වැඩි වර්ධින්නෙත් නෑ. ඉච්චර ලොකු දෙයක් නෑ. දැන් තමයි ටිකක් වැඩ පටන් ගන්නෙ. හරි? එතකොට දැන් තමයි වැඩ කරන්න පටන් ගන්න මිනිස්සෙක්ගේ ටර්නින් පොයින්ට්.
කලින් ඒවා ටට්ටක් ගාලා කව කරගත්ත හැකි. ඒ ටික නිකන් නෝට් කියලා උනත් තේරුම් ගන්න පුළුවන්. මේවා හැම බෑ. මේකේ හොඳට හිතන්න දින පාට තියෙනවා. ගණන් 10ක් දුන්නොත් ඇවරේජ් ළමයෙක් නම් 5ක් වරදිනවා. මේකේ. ඒ වරදින එකෙන් තමයි ඉගෙන ගන්න ඊට පස්සේ. හරි. ඒ නිසා දැන් තමයි ගේම් එක පටන් ගන්නෙ. ලස්සන වෙලාවේ රිසල්ට්ස් ආවේ. හේතුව ගේම් එක හරියට පටන් ගන්න තැන තමයි රිසල්ට්ස් ආවේ. ඒ හින්දා මොන රිසල්ට් එක තිබ්බත් ඔන්න වැඩ කරන්න පටන් ගන්න කෙනාට මේ සුපිරි රිසල්ට් එකක් දැම්ම හැකියි. දැන් ගිය පාර වෙච්ච එක මම කියන 2026ද 5ද මන් 10ද කොහෙද? ওই විදිහට හොර රිසල්ට්ස් ආවා. රිසල්ට් ඇවිල්ලා මාස දෙකකින් මම මේන් එක්සෑම් එකක් තියෙනවා කියලා මම රිසල්ට් ආපු දවසේම කිව්වා. එතකොට කොනේ අර අඩු රිසල්ට් මේන් එක්සෑම් එකක් තියෙනවා කියලා මම රිසල්ට් ආපු දවසේම කිව්වා මාස දෙකකින් මම මේන් එක්සෑම් එකක් තියෙනවා. ඒ වෙලාව උගන්වලා දෙන සියලුම දේවල් වලින් කියලා. හරි. සමහර ළමයි හිටියා මේ රිසල්ට් එක පොඩ්ඩක් අඩු ඒ 9ක් නැහැ. ඒ 9ක් නැහැ. හරි. රිසල්ට්ස් පොඩ්ඩක් අඩුයි ඒ 9ක් නැහැ. ඒගොල්ලෝ කරේ මොකද? අර රිසල්ට් ආපු දවසේ තිබිච්ච හිතේ ආවුලට අර මාස දෙක පිළිවෙලකට වැඩ කරා. මාස දෙක සුපිරියට වැඩ කරා. වැඩ කරලා මේන් එක්සෑම් එකෙන් يعني ඒගොල්ලන්ගේ හිතේ තිබිච්ච ටාගට් එක තමයි අර මගේ යාළුවා ඒ 9ක් දැම්ම මං තරහකට නෙමෙයි. ඌට වඩා ලකුණක් මං ගන්නවා මේකෙදි කියලා මේ රිසල්ට්ස් දාපුවම එහෙම වැඩ කරලා මේන් එක්සෑම් එකෙන් පස්සේ මට මේ ලකුණු ගෙනල්ලා වෙන්නපු ෆිසිකල් ළමයි හිටියා. ඔන්ලයින් ළමයි ස්ක්‍රීන්ෂොට් එක ළමයි හිටියා. ඔය O level රිසල්ට් එක මේකයි වුණා මේන් එක්සෑම් එකේ මං 87ක් දැම්මා 88ක් දැම්මා කියලා. හරි. එහෙනම් එහෙම ගැම්මක් හදාගන්න එහෙම ටාගට් එකක් හදාගන්න. එතකොට දැන් මේ මාස දෙක වැඩ කරා කියන්නේ ඔගේ පුරුදු ටික හැදිලා. මොකද මේක වැදගත් දේ පුරුදුනේ. පුරුදු ටික හැදිලා එතකොට ඔයාගේ. මේ හැබිට්ස් ටික හැදුනට පස්සේ දෙයක් නැහැ මේකේ. හැබිට්ස් මොනවද? සාමාන්‍ය පන්තියකදී අවධානයෙන් අහගෙන ඉන්න එක. හරි. සාමාන්‍යයෙන් A level කරද්දී තියෙන හැබිට්ස් A level කොට යන මිනිස්සුෙක්ගේ තියෙන ලක්ෂණ පන්තියකදී අවධානයෙන් අහගෙන ඉන්නවා. පුළුවන් පාර්ට් තියෙනවා බැරි පාර්ට් තියෙනවා. ඒ කියන්නේ එකපාරක් කිව්වම තේරෙනවා තියෙනවනේ තේරෙන්නේ නැතිව තියෙන එක සාමාන්‍යයි. අහගෙන ඉන්නවා. තේරෙන්නේ නැති දෙයක් තිබ්බොත් පොඩ්ඩක් අමාරු දෙයක් තිබ්බොත් ගෙදර ගිහින් අනිවාර්යෙන් ඒක බලනවා. ඒ දවසේම හෝ ඊට දවස් දෙකක් පස්සේ හරි අනිවාර්යෙන් බලනවා. බලලා දෙන ගෙදර වැට්ටික් කරනවා. ගෙදර වැට්ටික් කරද්දී කීයක් හරි හරියනවා කීයක් හරි වරදිනවා. ඒ වරදින ටික හදන විදිහ ඉගෙන ගන්නවා. හරි. වරදින ටික හදන විදිහ ඉගෙන ගන්නවා. ඒක තමයි සාමාන්‍ය හැබිට්ස් ඒවල කරන මිනිස්සෙක්ගේ. සතිය වැඩ ටික එකතු වෙන්න දෙන්නේ නැතුව මේන්ටේන් කරගෙන යනවා. සති ගානක් එකතු වෙලා රෙකෝඩින් බලනවා වගේ වැඩ කරන්නේ නැහැ. ඔන්න ඔය හැබිට්ස් ටික තියෙන මිනිස්සෙක් අනිවාර්යෙන් ඒ ලෙවල් ගොඩ දානවා. මොකද මේකේ තියෙන අර එහෙම අර ඊට කලින් ඉඳන් ගේන දක්ෂතාවය අර මේව නෙමෙයි. ඒ ලෙවල් ගොඩ දාන පුරුදු ටිකක් තියෙනවා. ඒ පුරුදු ටික තියෙනවා නම් හරියි. පන්ති කට් වෙන්නේ නැහැ. පන්තියකදී ફોකස්, පන්තියකදී ෆුල් අවධානයෙන් ඉන්නවා, වැඩ ටික කරනවා. අමාරු තැන් තියෙනවා. ඒවා ගෙදර ගිහින් ආයිත් බලනවා. සමහර ළමයි ඉන්නවා ෆිසිකල් ළමයි ගෙදර ගිහින් ඒ රෙකෝඩින් එක ආයි බලනවා. මොකද වැඩිපුර හොඳට ක්ලියර් කරගන්න. ෆිසිකල් ළමයි. ඊට පස්සේ දෙන හෝම්වර්ක් ටික කරනවා. හෝම්වර්ක් ටික කරද්දි කරන්න පුළුවන් ඒවා තියෙනවා, බැරි ඒවා තියෙනවා. බැරි ඒවා ටික පොඩ්ඩක් හොඳට කල්පනා කරලා බලනවා. මාකින් ස්කීම්ස් බලනවා. නැත්නම් AI වලට දාලා බලනවා. ඒ ටික බලනවා. ඒ සතරමැද්දේ තියෙනවනේ එක එක වැඩ අපේ. දැන් ගියන් ආරවද එක්ස්ට්‍රා ක්ලාස් එකක් තිබ්බා. ඊට පස්සේ ඔන්ලයින් ක්විස් එකක් තිබ්බා බදාදා. ඒවා පොඩ්ඩක් බලනවා. ඒවට සහභාගී වෙනවා. from last week discussion එක දානවා වීඩියෝ එකක් විදියට. ඔන්ලයින් ටෙස්ට් ඩිස්කෂන් එක දානවා. ඒ රෑන්ක් උපරිම ප්‍රයෝජන කරනවා. මම කියන්නේ හැම දෙයක්ම කරනවා කියලා නෙමෙයි. උපරිම දෙයක් කරනවා. උපරිම දෙයක් කරනවා. ඔය හැබිට්ස් ටික තියෙනවා නම් ඔයාලට මේක තිබ්බත් එකයි මේක තිබ්බත් එකයි ඈ. ඔය පුරුදු ටිකව හදාගත්තොත් එන්නේ. අර එකම දේ එනමයක් තියෙන කට ඒ පුරුදු ටික හදාගන්න ලේසියි ආ. එයා චුට්ටක් පිළිවෙලට වැඩක් කරපු මොනසෙන්. එයාට ඒ පුරුදු ටික හදාගන්න ලේසියි. ඒකයි මම මේ කියන්නේ. අර මේ සමහර ළමයි ඉන්නවා ස්වභාවයෙන්ම අපිලිවෙලයි කියන්නේ ගෙදර කාමරය අස් කරලා නැහැ කියන එක නෙමෙයි. ඒ කියන්නේ උගේ විනයක් නැහැ. ඒ කියන්නේ උගේ හැබිට් එකක් නැහැ. ඔය වැටිච්ච තැනක ඔහේ ඉන්නවා. ෆෝන් එක කොට ඉන්නවා. කොච්චරවත් සමහරට විනාඩි 10ක් කියලා හිතාගෙන ෆෝන් එක අතර ගන්නවා. පැය 3-4කට ෆෝන් එක තියන්නේ නැහැ බිමින්. අන්න ඒව තමයි A level කියලා වෙන හැබිට්ස්. හරිද? පන්තියක දිහා පැත්තකට අයින් දෙනවා. එහා පැත්තකට පොඩි කතාවක් අහගෙන ඉන්න ගමන් පොඩි කතාවක් දාගෙන ඉන්නේ වෙනත් මාත්‍රකාවක්. ඊට පස්සේ පන්ති කට් වෙනවා ඉඳලා හිටලා ඒ රෙකෝඩින් ගොඩ ගහනවා. ඊට පස්සේ ඒ කොහොමද කෙනෙක් කොහොමත් මිනිස්සෙගේ දිනචර්යාව දිහා බලලා කියන්න පුළුවන් ඌ ඒ ලෙවල් කොට දානවද නැද්ද කියලා. ඒක සාමාන්‍ය කාරණාවක්. අර හැබිට් එක තමයි වැදගත් වෙන්නේ. පුරුදු ටික. ඒ නිසා පුරුදු ටික තමයි හදන්න ඕනේ. Taman ඒ ලෙවල් කරන මිනිස්සෙක් කියන ඩෙන්ටිටි එක තමයි හදන්න ඕනේ. ඒක ඩෙන්ටිටි එකක් විදිහට. ඒ කියන්නේ ඔයා මොකක් හරි විශේෂයෙන් මහන්සිලා පාඩම් කරනවා ඒක නෙමෙයි. කලින්ම ඔයාගේ ප්‍රධාන වැඩේ ඒ ලෙවල් කියන එක ඔළුවේ තියෙන්න ඕනේ. මම ගෙදර ගිහින් වැඩි වෙලාවක් කරන්න ඕනේ පාඩම් කරන එක. මගේ දවසේ වැඩි වෙලාවක් මම කියන්නේ වෙන වැඩක් කරන්න නෑ නෙවෙයි. මගේ දවසේ වැඩි වෙලාවක් තියෙන්න ඕනේ এডুকেෂනල් ફોකස් එකක්. වැඩි වෙලාවක් කියන්නේ බැරි දේවල් ගොඩක් ගොඩ ගහින්න බෑ. ඒ ටික පොඩ්ඩක් ආයිත් බලන්න ඕනේ. අන්න ඒ ටික ඔළුවේ දුවනවා නම් මේවා ගේමක් නැති විභාග හරියද? පට්ටම ලේසි විභාගයක් කියලා කියන්නේ ඒ ටික හරියට කරන මිනිස්සෙක්.
වෙන දේ මෙහෙමයි. මනුස්ස සමහර මිනිසුන්ට උගන්වනවා තේරෙනවා එකපාර සමහර මිනිසුන්ට තේරෙන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක අදාළම කාරණාවක් නෙමෙයි. තේරෙන්නේ නැති එක දෙවෙනි පාර්ට බැලුවම තේරෙනවා. හරි ඕනේ තරම් සංකීර්ණ කන්ටෙන්ට් එකක් දෙවෙනි පාර තුන්වෙනි පාර බලද්දි තේරෙනවා. අර උත්සාහය සහ හැබිට් එක තමයි තියෙන්න ඕනේ. එතකොට මේ මොලේ තියනවද නැද්ද කියන එක මේ ලෙවල් වලින් බලන්න බෑ. මොලේ තියනවද එහෙම නැත්නම් ඒව වැඩක් නෑ. ඒව වැඩ. ඒවත් කොහොමද ලෝකෙත් වැඩකුත් නෑ මොලේ තියනවද නැද්ද කියන එක. ලෝකේ දක්ෂයා වෙන්නේ මොලේ තියෙන මනුස්සයා නෙමෙයි. දක්ෂයා වෙන්නේ උත්සාහය කැපකිරීම අර වැටුනහම නැගිටින්න තියෙන හැකියාව ඒවා මේවා තියෙන මනුස්සයා තමයි ලෝකේ ගේමක් ගහන්නේ. අර එන ඒ උපතින් දක්ෂද කියන වයිල වැඩක් නෑ. ඒ හින්දා මේ තියෙන්නේ අර රිසිලියන්ස් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මම කරේ වැඩක් අවුල් වෙච්ච ගමන් තේරිච්ච නැති ගමන් ආයිත් බලලා වැඩේ කොහොම හරි කොට දා ගන්නවා කියන ලක්ෂණේ තියෙන්න ඕනේ. ඒක වැදගත්. ඊට පස්සේ හැබිට් එක හරියට තියෙන්න ඕනේ. ඒ පුරුදු ටික තියෙන්න ඕනේ. පුරුදු නම් ඇත්තටම සරලව ඒ ලෙවල් රිසල්ට් එක කියන සමහරව පුරුදු තමාකට දෙයක් නෙමෙයි. ගෙදර ගියාම තමන් මතක තියෙන්න ඕනේ තමන් ඒ ලෙවල් ස්ටුඩන්ට් කෙනෙක්. මගේ ජීවිතේ මේ අවුරුදු දෙකේ ටාගට් එක මේකයි. මම කරන්නේ මේකයි. මගේ මේ දවස්වල වැඩේ මේකයි. කියන එක තියෙන්න ඕනේ. ඒ වුණාම ඔයාලට මෙතන දෙපාරක් කියලා දුන්නත් තේරුම් නැති වුණත් මෙලොව අදහසක් නැදත් ඔයාව කොහොම හරි අර ඒ පුරුදු ටික ඔළුවේ වැඩ කරනවා නම් ඔයා ගෙදර ගිහින් රෙකෝඩින් එක ආයි බලලා හරි ඔක්කොට දාගන්න. හරිද? ඒ නිසා මේ අර මොලේ නම් වැඩක් නැහැ මේකට. කොහොමත් ලෝකේ ඇත්තටම දිනන්නෙත් එහෙම මොලේ ටැලන්ට් එක තියෙන මනුස්සය නෙවෙයි. දිනන්නේ ගේම් එක රීඩ් කරලා ඒ ගේම් එකට අදාළ විදිහට ප්ලේ කරන මනුස්සය. කොහොමත් ලෝකේ ඕනේ දෙක දිනන්නේ. එතකොට මේ ඒ හින්දා වැඩේ කරන්න හරියට කියන්නේ ඒ ලෙවල් කොහොමත් ඒ ලෙවල් කරනවා නම් අයි ගැම්මෙන් කරන්න ඕනේ. හරිද? ඒ කියන්නේ කරනවා නම් අයි දෙනවා ඒ තුන දානවා අනිවාර්යෙන් රෑන්ක් එකක් දානවා. ෆස්ට් ටර්ම් ටෙස්ට් එකේ පන්තිය පළවෙනිය වෙනවා. ඉස්කෝලේ යනවා නම් මෙහෙ දෙන මේ එක්සෑම් වල පළවෙනි රෑන්ක් එකේ ඉන්නවා කියන ගැම්මෙන් වැඩ කරන්න ඕනේ. නිකන් පැවතින කට්ටියක කියන්නේ නිකන් මේක ඇතුලේ පවතින්න එපා. හේතුව දැන් ඒ O level වගේ නෙමෙයි ඒ level වලදී මෙච්චර පිරිසක් මේ විභාග කරනවා නම් මෙන්න මෙච්චර පිරිසක් තමයි අර ඔය කියන හොඳ රිසල්ට්ස් කියන එක දාන්නේ. හේතුව ද විභාගෙ ලියනවා සරල ප්‍රතිශතයක් විතර ගන්නවා නම් 100ට 3.5ක්. මේක 100ක් නම් 3.5ක් තමයි ඔය ප්‍රතිඵලය දාන්නේ. ඒ සාධනීය ප්‍රතිඵල ඉංජිනේරින් මෙඩිසින් සිලෙක්ටර් ප්‍රතිඵලය දාන්නේ 100ට 3.5ක්. ඕලෙවල් වගේ නෙමෙයි. ඕලෙවල් සයන්ස් වලට ඒකක් තියෙනවා ලියන මනුස්සයගේ මම හිතන්නේ 112ක් 13කට. සයන්ස් වලට 103.5 කියන්නේ ගොඩක් පොඩි ගාණක්. අර මොකද ඕලෙවල් වලත් හොඳ උන් ටික සයන්ස් කරන්න ඉන්නේ. ඒතර හොඳ උන් ටිකනුත් ආයි 3.5ක්. තමයි මෙතන තියෙන්නේ. එතකොට අර නිකන් මේක ඇතුලේ මම නිකන් ඇවරේජ් මට්ටමේ පවතිනවා. මම මැද්දේ මට්ටමේ ෂේප් එකේ වැඩක් කරගෙන යනවා කියන්නේ මෙන්න මේ හරිය ඉරක්ක. මේ හරිය ඉරක්. ඒකයි වැඩේ මෙතන තියෙන්නේ. සාමාන්‍ය මම ෂේප් එක කරගෙන යනවා ඕලෙවල් වගේ. පොට්ටි කොට ඉඳලා ඉඳලා බලනවා. රෙකෝඩින් එකක් ඉඳලා ඉඳලා බලනවා. කියන්නේ මේ හරිය වගේ. 100ට 70ක් ගන්නේ මේ 100 නම් ඒකක 70ක් ගණන් කරොත් යට ඉඳන් මෙහෙම මේක 150 වගේනේ 70ක් ගන්නේ S එකක් හරි F එකක් හරි හරිද ඇත්ත කතන්දරේ මම කියන්නේ කොල එලෙල 70ක් ගන්නේ S එකක් හරි F එකක් හරි එතකොට ඇවරේජ් එකේ වැඩ කරගෙන යනවා කියන්නේ මේ මෙතනට මේ කාණ්ඩයට තමයි වැටෙන්නේ ඒකයි මම මෙච්චර කියන්නේ සාමාන්‍ය නෝමල් එකේ වැඩ කරගෙන යනවා කියලා සින්නයක් තියෙනවනේ එලෙල අර ලොකුවට වැඩ කරන්නේ නැහැ වාඩුවෙන් වැඩ කරන්නේත් නැහැ පන්තිත් එනවා ඇවරේජ් වැඩ කරනවා කියන එක වැටෙන්නේ මෙතෙන්ට ඒකයි මම කියන්නේ. ඇවරේජ් වැඩ කරනවා කියන එක වැටෙන්නේ මෙතෙන්ට. සුපීරියර් වැඩ කරන මිනිස්සු තමයි. ඒ නෙමෙයි B හරි දාන්නේ. ඒකයි කියන්නේ. ඒ හින්දා මෙන්න මේක තේරුම් ගත්තොත් ඒ ලෙවල් තේරුම් ගත්තා හැකි. ඒ ලෙවල් කියන්නේ මේ ඒ ලෙවල් වල ප්‍රතිඵල මෙහෙම බිඳුවේ ඉඳන් 100ට අඳින ඉරක් නම් ඔය 100න් 3මාරක් දිග ඉරක් තමයි අර කියන හොඳ ප්‍රතිඵල. ඒ 3යි 2යි B1 ඒ වගේ ප්‍රතිඵල. බිඳුවේ ඉඳන් 70ට ගණන් කරන ඉර මේ ප්‍රමාණයක් ගන්න අනිවාර්යයෙන්ම S එකක් F එකක්. එතකොට ෂේප් එකේ ඔයා මේ ඉන්න ඔයා වටේ බලන 10 දෙනෙක්ගේ අතරින් ඔයා සාමාන්‍යයෙන් 5 වෙනියට විතර දක්ෂ මිනිස්සයා කියන්නේ ඔයා ඉන්නේ මෙතන. දක්ෂ නෙමෙයි ඈ. ලකුණු. කියන්නේ වැඩේ ඉන්න වැඩ මිනිස්සයා. වටයක් බැලුවහම ඔයා 10 දෙනෙක් ඉන්නවා ඔයා 5 වෙනියට විතර සාමාන්‍යයෙන් හොඳයි. දැන් ඕලෙවල් කාරණා ඔයා 5 වෙනියට විතර හොඳයි කියන ඔයාට සාමාන්‍යයෙන් ඒ කීපයක් එනවනේ. ඒතර ඔයා සාමාන්‍යයෙන් 5 වෙනියට විතර වැඩ කරගෙන ෂේප් එකේ ඉන්න මිනිස්සයා නම් දක්ෂ නෙමෙයි මං කියන්නේ. වැඩේ ඉන්න මනුස්සයා නම් එතකොට ඔයා ඉන්නේ මෙතන. හරි. කියන්නේ SF කණ්ඩායම ඇතුළේ තමයි ඉන්නේ. එතකොට එහෙනම් මේක තේරුම් ගන්න. ඒක මේක දින මේක රීඩ් කරන්න ගේම් එක හරියට. ඔයා එන්න ඕනේ අනිවාර්යයෙන්ම මෙන්න මේ ඔයා වටේ දකින්න 10 දෙනෙක් ගත්තොත් ඔය 10 දෙනාගෙන් 7 දෙනෙක්ට වඩා ඔයා අනිවාර්යෙන් හොඳ වෙන්න ඕනේ C3ක් දාන්න. C3ක් දාන්න. වටේ දකින්න 10 දෙනෙක් දැක්කොත් 7 දෙනෙක්ට වඩා හොඳ වෙන්න ඕනේ C3ක් දාන්න. 8 දෙනෙක්ට වඩා හොඳ වෙන්න ඕනේ B3ක් දාන්න. B3ක් දාන්නත් වෙන්නේ B එකයි C දෙක. 9 දෙනෙක්ට වඩා වගේ හොඳ වෙන්න ඕනේ B3ක් දාන්න.
වටේ දකින කට්ටිය. එතකොට අන්තිම ඵල ඒ වටේ දකින 10 දෙනාගෙන් ඔයා එක විතර වෙන්න ඕනේ මෙන්න මේ රිසල්ට් එකට. ඒ හින්දා පොඩ්ඩක් මේ ගේම් එක රීඩ් කරන්න. ඒතර ඒක මොලේ මත රඳාපවතින එකක් නෙවෙයි. මොලේ මත රඳාපවතින එකක් නෙවෙයි.